සුබ දවසක් හැමෝටම. අද මම මේ වීඩියෝ එක කතා කරන්න ලෑස්ති වෙන්නේ ලංකාවේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් කරන්න බලාගෙන ඉන්න හැමෝම ඉවසිල්ලක් නැතුව බලන් හිටපු වීඩියෝ එක. ඒ තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ ඩිප්ලෝමාව. ඉතින් දැන් ගැසට් වුණා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ ඩිප්ලෝමාව. ඉතින් ඕකට මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා සම්බන්ධ වුණාට පස්සේ ඕකට වසරක් තුළ මේ ඩිප්ලෝමාව අධ්‍යයනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේක ඔන්ලයින් ඕකට අධ්‍යයනය කිරීමේ පහසුකම සපයලා තියෙනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින්. ඉතින් උසස් පෙළ සමත් ඕනෑම කෙනෙක්ට මේ සඳහා අධ්‍යයපත් යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඕකට උසස් පෙළ සමත් වුණාටමදී මේ සඳහා තේරීපත් වෙන්න ඕකට තෝරා ගැනීමේ පරීක්ෂණයක් තියෙනවා. aptitude test එකක්, entrance exam එකක් තියෙනවා. අන්න ඒකත් සමත් වෙන්න ඕනේ මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා තේරීපත් වෙන්න. ඉතින් මේ වීඩියෝ එකේ පුරාවටම මම මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සම්බන්ධ කරුණු කාරණා පිළිබඳව ඔයගොල්ලෝ පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම කොහොමද මේ සඳහා අධිපත් යොමු කරන්නේ දේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම මේ තෝරා ගැනීම පරීක්ෂණ පිළිබඳව ඔයගොල්ලෝ මම පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම තව පොඩි දෙයක් මම ඔයගොල්ලෝ මතක් කරනවා. ඒ තමයි ඔයගොල්ලෝ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන කවුරු කෙනෙක් ඉන්නවනම් මේ පල්ලෙහා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන WhatsApp group link එක. අන්නේ WhatsApp group link එක ටික් කරලා ඕගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒ WhatsApp group එක තුල අපි මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව වගේම ඉංග්‍රීසි ඩිප්ලෝමාවට සඳහා තියෙන තෝරා ගැනීමේ පරීක්ෂණ සම්බන්ධව ඔයගොල්ලෝ සවිස්තර ඩීටේල්ස් ඔයගොල්ලෝ ලබා දීමක් ඕනේ. ඒකද මේ වීඩියෝ එක බලන ඒ වගේම මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා අධ්‍යයපත් යොමු කරන බලාපොරොත්තු වෙන හැමෝම ඉක්මනට අර WhatsApp group එක join වෙන්න. ඉතින් අපොස උසස් පෙළ සඳහා අවම පාසස් 3ක් තියෙන ඔයාට 2025 ජූලි 30 වෙනිදා වෙනකම් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අධ්‍යයපත් යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට එහෙම අධ්‍යයපත් යොමු කරාට පස්සේ තමයි ඔයාට අර කලින් කිව්ව තෝරා ගැනීමේ පරීක්ෂණය aptitude test එක සඳහා මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එතකොට ඕගොල්ලෝ බලන්න ඇති දැන් මට ලොකු ඉංග්‍රීසි knowledge එකක් නැතුව කොහොමද මම මේ aptitude test එක පාස් වෙන්නේ? එහෙම නැත්නම් entrance exam එක පාස් වෙන්නේ කියලා. ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. ඒකට තමයි අපි ඉන්නේ. මොකද මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා ගිය අවුරුද්දේ මේ වගේම aptitude test එකක් තියලා entrance exam එකක් තියලා තමයි ළමුන් බදවා ගැනීම සිද්ධ කරේ. අපි මේ entrance exam එකට අදාළ පන්ති මෙහෙයුවා. ඉතාමත්ම සුළු මුදලක් යටතේ මේ entrance exam එක cover කරන්න මේ entrance exam එක අහන ප්‍රශ්න cover කරලා සම්පූර්ණ basic English knowledge එකක් ඔයගොල්ලන්ට දීලා මේ entrance exam එක pass කරලා මේ ඩිප්ලෝමා සඳහා තේරීපත් වෙන අවශ්‍ය සම්පූර්ණ ගයිඩ්ලයින් එක අපි ලබා දීමක් කරා. ඉතින් ඒ සඳහා ඉතාමත්ම දක්ෂ දැනට වසර 15ක් තිස්සේ ඉංග්‍රීසි පිළිබඳ ගුරු වෘත්තියේ නිරලා ඉන්න. ඒ වගේම රාජ්‍ය ආයතනයක රිටයර් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට හිටපු එක්තරා ගුරුවරයෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ගිය අවුරුද්දේ සම්බන්ධ වුණා මේ අවුරුද්දේ සම්බන්ධ වෙනවා. ඒ ගුරුවරයාගේ නම තමයි සාලිය සෙනරත්න සර්. ඉතින් සාලිය සෙනරත්න සර් එක්ක එකතු වෙලා ඕගොල්ලන්ට පුළුවන් නිවැරදි ආකාරයෙන් මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තියෙන මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවට අදාළ තෝරා ගැනීමේ පරීක්ෂණ සමත් වෙලා මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා තීරීපත් වෙන්න. ඇයි මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවට තෝරා ගැනීමේ පරීක්ෂණයක් දී ළමු නැතුවත් කර ගැනීම කරන්නේ? මොකද දන්නවද? මේක තමයි ශ්‍රී ලංකාවේ තියෙන ඉතාමත්ම හොඳම ඒ වගේම කම්ෆර්ටබල් හරියාකාරයෙන් ඉගෙන ගන්න පුළුවන් ඔන්ලයින් ඉංග්‍රීසි ඩිප්ලෝමාව වගේම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලබා දෙන රෙකග්නයිසේෂන් එක සහිත එකම ඉංග්‍රීසි ඩිප්ලෝමාව අර ක්වොලිෆිකේෂන් උත් එක්ක. ඒක හින්දා තමයි ලොකු අයදුම්පත් ප්‍රමාණයක් මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා පැමිණෙන හින්දා තෝරා ගැනීමේ පරීක්ෂණයක් තියලා එතනින් ළමුන් ඇතුළත් කර ගැනීම කරන්නේ මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා. ඉතින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කියන විදිහට මේ තෝරා ගැනීමේ පරීක්ෂණය 2025 අගෝස්තු 17 වෙනිදා තියන්න නියමිත වෙලා තියෙනවා. උදෑසන 10 සිට දවල් 12 දක්වා පැය දෙක පේපර් එකක් තමයි ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ආපු ප්‍රශ්න මොනවද? හැමදේම අපි ගාව තියෙනවා. ඒ පාස් පේපර් questions ඉදන් ඉතින් අපිත් එක්ක සම්බන්ධව ඔබට හැමදේම ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මම ගිය අවුරුද්දේ අපිත් එක්ක මේ තෝරා ගැනීම පරීක්ෂා පන්ති හා සම්බන්ධ වෙලා සමත් වෙච්ච සිසුන්ගේ වීඩියෝ එකත් මේ පැත්තෙන් දාන්න ඔබට බලා ගැනීමේ හැකියාව තියෙන ගිය අවුරුද්දේ ප්‍රොෆුත් එක්ක තමයි අපි මේ හැමදේම ඔබට පැහැදිලි කිරීමක් කරන්නේ. ඉතින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කියන විදිහට මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා ඕගොල්ලෝ සම්බන්ධ වුණාට පස්සේ ඉංග්‍රීසි පිළිබඳව
හැම ආකාරයකින්ම ඕකට අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයෙන් ඔෆිෂියලි කියන විදිහට ඕගොන්ට මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ advanced reading skills, advanced writing skills, advanced grammar skills and communication skills, introduction skills, ඒ වගේම හැම ස්කිල් එකක්ම කියන්නේ ඕගොන්ට ඉංග්‍රීසි සම්බන්ධයෙන් තියෙන හැම ඒරියා එකක්ම ඕගොන්ට අධ්‍යයන කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඕගොන්ට ඔන්ලයින් ක්‍රමයේදී ඔස්සේම මේ හැම දෙයක්ම ඉගෙන ගන්න ලැබෙන හින්දා කැමති නම් ෆිසිකල් වලත් ඉගෙන ගන්න පුළුවන්. ඒක හින්දා ඉතාමම වටිනා කිය ඩිප්ලෝමාවක් තමයි ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාල මගින් ඔයගොල්ලෝ ලබා දීම කරන්නේ. ඔව් ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයක රාජ විශ්වවිද්‍යාල. ඒ වුණාට දරුවෝ මේ ඩිප්ලෝමාව සඳහා අධ්‍යයනය කිරීමේදී මේ වසරක ඩිප්ලෝමාවන්නේ ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලය මගින් යම්කිසි ගාස්තු මුදලක් අය කර ගන්නවා. ඉතින් ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලය කියන විදිහට ඕගොල්ලෝ දල වශයෙන් රුපියල් 73000ක මුදලක් පමණයි මේ ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයේ මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා වසරක ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා ගෙවීමට නියමිත වෙලා තියෙන්නේ. ඒකත් එකවර ගෙවන්න ඕනේ නැහැ. කාණ්ඩ වශයෙන් වෙන් කරලා ඔකට ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඒකින්ද හිමින් හිමි මාස 6න් 6ට මාස 4න් 4ට ඔකට මේ රුපියල් 73000ක මුදල ගෙවාගෙන යන්න පුළුවන්. හැබැයි මේ රුපියල් 73000ක වගේ මුදලක් වුණාට මේ වගේ ඩිප්ලෝමාවක් මං හිතන්නේ ලංකාවේ කොහෙන්වත් ඔයගොල්ලෝ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. මොකද මේ වගේ රෙකග්නයිසේෂන් එකක් තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලබා දෙන ඔන්ලයින් මෝඩ් එකේ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්ව හැම ඒරියා එකක්ම කවර් කරන මේ වගේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් සහ ලොකු ඉල්ලුමක් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් ඔයගොල්ලෝ ලබා ගන්න ලීසියෙන් හම්බෙන්නේ නැහැ. ඒ වගේම තවත් ප්ලස් පොයින්ට් එකක් තියෙනවා ඔයගොල්ලෝ මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව අධ්‍යයනය කිරීම තුලින් ලබා ගන්න පුළුවන්. ඒ තමයි ඕගොල්ලෝ මේ නිවැරදිව මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව අධ්‍යයනය කළ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සමත් වුණාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයේ දිනවා BA English Language and English Teaching කියලා උපාධි පාඨමාලාව. මෙන්න මේ උපාධි පාඨමාලාව සඳහා ඔයගොල්ලෝ ඍජුව සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් ඒ උපාධි පාඨමාලාව කරන්න නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ලිටරචර් කරලා තියෙන්න ඕනේ. උසස් පෙළට. හැබැයි එහෙම කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට ඉතාලම පහසුවෙන්ම මේ ඩිප්ලෝමා කම්ප්ලීට් කරලා පස්සේ මම මලින් කිව්ව ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සඳහා BA in English කිය ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සඳහා ඔයගොල්ලන්ට ඇතුළත් වීමේ හැකියාව තියෙන. ඒකත් ප්ලස් පොයින්ට් එකක් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක නියම කරන ඔයාලට ලැබෙන. ඉතින් මේ ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයේ තියෙන මේ ඩිප්ලෝමා in English Language and Literature කියන මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව ඕගොල්ලන්ට සාර්ථකව නිම කරන්නත් එහෙම නැත්නම් මේ ඉංග්‍රීසි ඩිප්ලෝමා සඳහා ඇතුළත් වෙන්නත් අනිවාර්යයෙන් මම කලින් කිව්ව විදිහට ඕගොල්ලන්ට සිද්ධ වෙන තෝරාගැනීමේ පරීක්ෂණ මුහුණ දෙන. ඒකින්ද මතක ඇතුව මේ ඩිප්ලෝමා සඳහා ඇතුළත් යොමු කරන බලාපොරොත්තු වෙන ඕනෑම ශිෂ්‍යයෙක් ඉන්නවා නම් මතක ඇතුව කලින් කිව්ව WhatsApp group එකට join වෙන්න. මොකද මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා නිවැරදි ආකාරයේ proof එක ගිය අවුරුද්දේ පන්තිය පවත්වලා ඒ proof එක තමයි ඔබට අපි මේ අවුරුද්දේ පන්තිය පවත්වා තීරණය කළා තියෙන්නේ. ඉතින් තාම සුළු මුදලක් යටතේ ඔයගොල්ලන්ට පුළුවන් ඉතාමම දක්ෂ ගුරුවරයෙක් මගින් මේ සියලු කරුණු කාරණා පිළිබඳව ඉගෙනගෙන ඉතාම සාර්ථකව මේ පැය දෙක එන්ට්‍රන්ස් එක්සෑම් පේපර් එක සමත් වෙලා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා තේරීපත් වෙන්න. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ ඩිප්ලෝමා in English Language and English Literature කියන මේ ඩිප්ලෝමාව සඳහා අපි ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ආයුධපත් යොමු කරන්න කියලා. ඉතාලම පහසෙන් ඔයගොල්ලෝ මේ සඳහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ආයුධපත් යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔබට මුලින්ම ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාල ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න. ගියාට පස්සේ apply online කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. මේ බටන් එක ටික් කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට account එකක් create කරගන්න එනවා. තම මීට කලින් ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාව හෝ ඩිප්ලෝමා සඳහා ආයුධපත් යොමු කරලා නැත්නම් පළවෙනි පාන මෙස ආයුධපත් යොමු කරන්නේ ඔයගොල්ලෝ සිද්ධ වෙන account එක create කරගන්න. එහෙම නැත්නම් පල්ලෙහා තියෙනවා username password ගන්න. ඉතින් ඔයගොල්ලෝ account එක create කරගත්තට පස්සේ මේ username password මෙතන enter කරලා මේක log වීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ add application කියලා තැනක් තියෙනවා වම් පැත්තේ කෙළවරේ. ඒක ටික් කරන්න ඕනේ. ඒක ටික් කරලා පස්සේ ඔයගොල්ලන්ට එතනින් තෝරගන්න එනවා තමන්ගේ අදාළ ප්‍රෝග්‍රෑම් එක. එතන ඉංග්‍රීසි ඩිප්ලෝමා එක තෝරන්න. ඊළඟ ඔයගොල්ලෝ සෙන්ටර් එක තෝරන්න වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ලංකාවේ කොහේදියත් මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව අධ්‍යයනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සෙන්ටර් එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ පල්ලෙහා ඔක්කොම ඩීටේල්ස් ටික තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඊළඟ ස්ටෙප් එක තමයි යන්න තියෙන්නේ. ඉතින් ඊළඟ ස්ටෙප් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට රුපියල් 750ක ඇප්ලිකේෂන් ෆී එකක් ගෙවන්න වෙනවා. මේ සඳහා ආයුධපත් යොමු කිරීමේදී ඔයගොල්ලෝ ඉතාම පහසුවෙන්ම ඕනෑම ඩෙබිට් කාඩ් එකකින් ඕනෑම ක්‍රෙඩිට් කාඩ් එකකින් ඕනෑම ATM කාඩ් එකකින් මේ රුපියල් 750 මුදල ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම ගෙවන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් එතන කාඩ් පේමන්ට් කියන තැන නැතුව එහා පැත්තේ තියෙනවා එතන මෙහා පැත්තේ තවත් ඔප්ෂන් එකක්
ඒ ඔප්ෂන් එක ටික් කරන්න print out එකක් ගන්න පුළුවන්. එතන ඔයගොල්ලන්ට receipt එකක්. ඒ receipt එක print out එකක් අරගෙන ඒ receipt එක ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ගිහිලා එතන payment එක කරලා ඔයගොල්ලන්ට පුළුවන් payment success කරගන්න. ඊට වඩා ලේසි ඔයගොල්ලන්ට මම කලින් කිව්ව විදිහට ඔයගොල්ලෝ card payment කියන තැනින්ම online payment එක ගෙවන්න. එම online payment එක ගෙවුවට පස්සේ ඔයගොල්ලන්ට add application කියන තැනක් බලා ගන්න පුළුවන්. එතන හරි ලකුණක් වැටලා තියෙනවා කොළ පාටට application success කියලා. එහෙම වැටලා තියෙනවා ඔබ සම්පූර්ණයෙන්ම සාර්ථකව ඔයගොල්ලෝගේ ආයුධ පත්‍රය පුරවලා තියෙනවා. ඉතින් ඒ වගේ තාම පහසුවෙන්ම ඔයගොල්ලෝ පුළුවන් මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ diploma in English language and English literature කියලා මේ diploma සඳහා සාර්ථකව ආයුධ පත්‍ර යොමු කරන්න. ඉතින් ආයුධ පත්‍ර යොමු කරන හැමෝම මතක ඇතුව මේ පල්ලෙහා තියෙන WhatsApp group link එකට join වෙන්න, WhatsApp group එකට join වෙන්න. එතන අපි තවත් වැඩිදුරටත් කතා කරමු. ඒ වගේම ඔබට ආයුධ පත්‍ර යොමු කිරීමේදී යම් හෝ ගැටලුවක් ඇති වුවොත් WhatsApp group එක තුලින් ඔබට අදාළ මැසේජ් එකක් යොමු කරලා ඒ කරුණු කාරණා පිළිබඳව දැනුවත් භාවය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිත් මේ වගේ තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක නැවත හම්බෙමු. එතකන් සියලු දෙනාට සුබ දවසක්.